අපි මේ කියන්න යන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් වන ශිරෝෂි රොමේෂිකා ගැනයි. වසර කිහිපයක්ම නිර්මාණ තුළින් දකින්න නොලැබුණු ශිරෝෂි රොමේෂිකා දැන් නැවතත් රංගනයේ යෙදෙනවා. ඉතින් වසර කිහිපයක්ම ශිරෝෂි නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒ නිහඬව හිටපු කාලය අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? අනන්තවත් හිතලා තියෙනවා. අනිවාර්යෙන් මේක අපරාධයක් කියලා මට හිතෙනවා. මුලින් මගේ පෞද්ගලික හේතුවක් නිසා මම වැඩ කරන එක නතර කරලා තිබුණේ. ඊට පස්සේ ආයෙත් ටික කාලයක් මම වැඩ කළා. ඒ කාලෙදී මගේ දරුවා ලැබෙන්නේ හිටපු නිසාත් එයාගේ වැඩ කටයුතු නිසාත් මම අවුරුදු 5ක් වගේ කාලයක් වැඩ කළේ නැහැ. දැන් ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් මේ ගෙවුණු කාලේ අපරාධයක්. ඒ කාලේ ආපහු ගන්න බෑ. ඒ කාලේ ලැබුණු ප්‍රතිචාර අද ලැබෙන ප්‍රතිචාර වලට වඩා ගොඩක් වෙනස්. මම ආපු කාලයත් එක්ක ඒ ලැබුණු ජනප්‍රියත්වය වැඩි. ඉතින් මේ තරම ජනප්‍රියත්වයක් නැති වුණාට ඒ ආදරේ තාමත් තියෙන බව දැනෙනවා. ඔවුන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒක මට දැනෙනවා. ඉතින් ගෙවුණු කාලය ගැන දුකකුත් තියෙනවා. හැබැයි දරුවා වෙනුවෙන් අවුරුදු 5ක් ගත කරපු එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ අපිට එක එක හැලහැප්පීම් එනවා. ඒ දේවල් වලටත් මුහුණ දෙමින් අද ජීවිතේ ගත කරනවා. අද චූටි දුව එක්ක ගත කරන ජීවිතය දැනෙන්නේ කොහොමද? ඒක වෙනම සුන්දර ජීවිතයක්. දවසින් දවස එයා ලොකු වෙන හැටි මම බලාගෙන හිටියා. මව පදවිය කියන්නේ හරි උතුම් පදවියක්. එයා චූටි කාලෙන් මම වැඩවලට ගියේ නැහැ. එයා එක්කම හිටියා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් දෝනි පාසල් යනවා. මගේ අම්මයි තාත්තයි ළඟ ඉන්න නිසා දෝනි ගැන බයක් දැනෙන්නේ නැහැ. ඊළඟ බලාපොරොත්තු මොනවද? බලාපොරොත්තු තියාගෙන ඒවා ඉෂ්ට නොවුනම ලොකු වේදනාවක් දැනෙන නිසා ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. හැබැයි මගේ ලොකුම බලාපොරොත්තුව මගේ දරුවයි. එයා හොඳ දරුවෙක් විදියට ඉගෙනගෙන සමාජයට බරක් නැති දරුවෙක් වුණොත් ඒක මට සැනසෙල්ලක්. හිතට දුකක් කලකිරීමක් වේදනාවක් දැනුනම ඔබේ පීඩනය විඳදරාගන්නේ කොහොමද? කොහොමත් මම කාටවත් පේන්න අන්න කෙනෙක් නෙවෙයි. එහෙම දුකක් දැනුනොත් මම කවුරුත් නැති තැනකට ගිහින් අඬාවි. දරාගන්න බැරිම අවස්ථාවලදී අඬලා තියෙනවා. ජනප්‍රියත්වය නිසා මිනිස්සු හඳුනන නිසා අපිට සමහර හැඟීම් පාලනය කරගෙන ඉන්න වෙන වෙලාවල් තියෙනවා. කොච්චර වේදනාවක් හිතේ තිබුණත් කැමරාවේ ඉදිරියේ hina වෙලා රඟපාන්න අපිට වෙලා තියෙනවා.